එකමත් එක දවසක ගම මහත්තයෙකුයි ගම හාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් වුණා. චන්දනයග ගාලා කොණ්ඩේ කඩා දාලා ගගුලේ ගිලීලා ටැරර ටැරරරා. අපේ හාමිනේ මට හරිම බඩගිනියක්. යකෙක් වුණත් කත හැකි මේ බඩහින්නට. ෂා අදත් අපේ හාමිනේ කෑම ගොඩක් හදලා නොවේ. අපේ මේ ගම මහත්තයා කෑමට හරි රුසියා. වේල් 3ට වේල් 10ක කෑම කනවා. ගම හාමිනෙත් හරිම සතුටින් ගම මහත්තයාගේ කෑම ටික හදලා දෙනවා. ඔහුම ටික කාලයක් ගියා. දැන් නම් ගම හාමිනේට හරිම මහන්සි කෑම හදලම. ගම මහත්තයට ඒ වගේ ගාණක් නැහැ. ඇදට වෙලා හොඳට දෙසා බාලා කටකපල නිදා ගන්නවා. මේක දැකලා ගම හාමිනේට හරිම කේන්ති. එයා තරහෙන් සහ හරිම දුකෙන් කාපු පිගන් හොදන්න ගත්තා. රෑ වෙලා ගම හාමිනේ ගම මහත්තයාගේ මේ පෙරේතකම නතර කරන්න හිතන් කෑම හදන්නේ නජිව හිටියා. ගම මහත්තයා හොඳටම කේන්ති අරන් ගම හාමිනේ එක්ක හොඳටම රණ්ඩු වුණා. ගෙදර එකම ගෝරිය. උදේම ගම හාමිනේ තරහ වෙලා ගෙදරින් ගියා. ඔන්න ඉතින් ගම මහත්තයාට ගම හාමිනේ නැතුව හරිම පාළුයි වගේම හරිම බඩගිනියයි. ගම මහත්තයා පහුදා උදේම ගිහින් අපේ ගම හාමිනේව එක්කන්න ආවා. අපේ ගම මහත්තයා එයාගේ වැරද්ද තේරුම් ගත්තා. වැඩි කෑදරේ හොඳ නෑ කියලා දැන් ඉතින් අපේ ගම මහත්තයා කන්නේ එකම එක කෑම පිඟානක් විතරයි. ඒ නිසා එයාගේ ඇඟ හැඩ වෙලා එයා ලස්සන වුණා. ගම හාමිනෙත් ගම මහත්තයාත් හරිම ආදරෙන් ගෙදර ජීවත් වුණා. පේනව නේද යාළුවනේ? වැඩි කෑදරේ හොඳම නෑ.